ආයිබෝවන් ළමයි අද අපි එන ක්ලාස් එක පටන් ගමු. අද මේ ක්ලාස් එක අලුතෙන් පටන් ගන්න ක්ලාස් එක මොකක්ද කියලා ඉස්සරලාම කියලා ඉන්නම්. ළමයි අද අපි මේ පටන් ගත්තේ පාස් පේපර් ඩිස්කෂන් එකක්. ඒ කියන්නේ ළමයි මේකේ සම්පූර්ණයෙන්ම වෙන්නේ පාස් පේපර් තුලින් ඔයාලට ඉස්සරහට O level වලදී හම්බ වෙන්න තියෙන පේපර් එකට රෙඩි කරන එක තමයි ළමයි මේ ක්ලාස් එකෙන් සිද්ධ වෙන්නේ. එතකොට ළමයි මේක අපි කරන්නේ අමුතුම විදියකට උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපි අද කරන්නේ පාඩමෙන් භාග ආශ්‍රිතව ගැටලුවක් එන එක කොටසේ B කොටස ඒ කියන්නේ ඒකේ පළවෙනි එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගාන තමයි ළමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි ඉස්සරලාම කරන්නේ ඔයාලට එන පේපර් එකේ පළවෙනි කොටසේ B කොටසේ පළවෙනි ගාන. ඔයාලට මේකෙන් එනවනේ මේම ප්‍රශ්න පහක්නේ තෝරගෙන කරන්න තියෙන්නේ. අපි ඉස්සරහම සාකච්ඡා කරන්නේ පළවෙනි ගාන. ඒකේ ළමයි එන්නේ අපට භාග ආශ්‍රිතව තමයි එකෙන් අපට ගැටලුව විදියට එන්නේ. භාග මම කියලා ඉන්නම් ඊට පස්සේ අපේ මේ ක්ලාස් එකේ වෙන ඉස්සරහට වෙන වැඩේ භාග වල තියෙන වටපිටාව ඔක්කොම අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඒ වටපිටාව ගැන අපි හොඳ දැනුමක් තිබ්බොත් එහෙම අපට හම්බ වෙන භාග ගාන අපට ඔක්කොම හදන්න පුළුවන් වෙනවා. ඒ විදිහ තමයි ළමයි ඒක වෙන්නේ. ඊට පස්සේ පළවෙනි පියවර විදියට ඒක අපි කරලා අපේ ඊළඟ එක විදියට අපි මේකට ඇවිල්ලා තියෙන මෙතෙක් ඇවිල්ලා තියෙන භාග වලින් ඇවිල්ලා තියෙන මේ කොටසට සම්බන්ධ මේ කොටස සම්බන්ධ පාස් පේපර් ටිකක් අපි සාකච්ඡා කරනවා. එතකොට ළමයි මේක මේ විදියට අපි වැඩේ කරනවා කියලා කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම එන්න මේ කොටස හදාගන්න එක ගේම තත්වයකට මේකපත් වෙනවා. එන ළමයි අපි මේව තමයි අපේ මේ ක්ලාස් එක වෙන්නේ. අපි මේ කොටසේදී මේ B කොටසේ පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මේ විදිහට සාකච්ඡා කරනවා. 3 4 ඒ විදිහට අපි එහෙම සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඊළඟට දෙවෙනි කොටසේ කෙටි ප්‍රශ්න තියෙන ටික අපි වෙනම විදිහකට සාකච්ඡා කරනවා. මේකේ රචනා කොටස තියෙන්නේ. ඒ කියන්නේ දෙක කොටසේ B කොටස. මෙන්න මේ විදිහටම අපි මේක සරලව අවශ්‍ය කරන කාරණා ටික ඇතුළත්ව මේ දේ අපි සාකච්ඡා කරගෙන යනවා. එහෙනම් ළමයි අපි මේ B කොටසේ පළවෙනි ගාන විදියට එන භාග ගාන හදන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. ළමයි මේක අපි හදන්න ඔයාලට සරලව මේ දේ ඔලුවට දාන්න ඕනේ නිසා අපි මේක චූටි කතන්දරයක් විදියට ඔලුවට දාගමු. එතකොට මේ භාග සම්බන්ධව කිසිම අවබෝධයක් නැති ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේක හරියට අද මේ කරන ක්ලාස් එක හරියට අවබෝධයෙන් අහගෙන හිටියොත් එහෙම ළමයි මේක නතින් කිසිම කේස් එකකින් අවුලක් වෙන්නේ නැහැ. හොඳට මේකේ ගාන හදන්න පුළුවන් වෙන තත්වෙට මම ඔයාලව පත් කරනවා. ළමයි මේ හිතන්න. ළමයි අපේ කතන්දරේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි චරිතය තමයි ඔයා. ඔයා ඊට පස්සේ ඔයාගේ මල්ලි ඊට පස්සේ ඔයාගේ තාත්තා. ප්‍රධාන චරිත 3යි. චරිත 3ෙන් තමයි ළමයි මේක අපිට තේරුම් ගන්න තියෙන්නේ. ළමයි මෙහෙම කරමු. දවසේ හවස් වරුවක් කියලා හිතන්න. ඔයාලගේ ඉස්සරහා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. තාත්තා වැඩ ඇරිලා එනවා. තාත්තා වැඩ ඇරිලා එද්දි ඔයාට චොකලට් එකක් අරන් එනවා. ඒ චොකලට් එකේ ස්වභාවය ගැන මම කියනවා නම් ඒ චොකලට් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒ චොකලට් එක මේ වගේ දිගින් තියෙන මෙන්න මේ වගේ හැඩෙන් තියෙන චොකලට් එකක්. ඒකේ
මේ පොඩි පොඩි පෙති මේ පෙති 20ක් තියෙනවා. එතකොට කොටස් 20ක් තියෙනවා මේ චොකලට් එක ඇතුලේ. 1 2 3 4 5 6 7 8 9 10. එතකොට කොටස් 20ක් තියෙනවා මෙන්න මේ විදියට. එතකොට පළවෙනි එක තමයි ඔයා ඔලුවට දාගන්න ඔයාට හම්බෙන චොකලට් එකේ ස්වභාවය මේ වගේ හැඩයක් තියෙන්නේ. ඒකේ චොකලට් කෑලි 20ක් තියෙනවා. උන්න ළමයි ඔයාලට මේ චොකලට් එකේ ස්වභාවය ඔලුවට ගියා. තාත්තා එනවා. තාත්තා විල මේ චොකලට් එක දෙනවා. හැබැයි තාත්තාට පොඩි දෙයක් වැරදෙනවා. තාත්තා ෆෝන් එක කනේ ගහගෙන එන්නේ. ඒ කියන්නේ එයා හරි කෝල් එකකින් තමයි එන්නේ. ඔයාට චොකලට් එක දීලා තාත්තා එතනින් යන්න යනවා. ඊට පස්සේ ඔයා දුන්නු ගාම ඔයා මොකද්ද කරන්නේ? ඔයා මේක කනවා. චොකලට් එක කනවා. චොකලට් එකෙන් ළමයි ගත්තු ගාම කෑලි 12ක්ම ඔයා කනවා. කෑලි 12ක්. කෑලි 12ක් කනවා. කෑලි 12ක් කද්දී එතෙන්ට ඔයාලගේ මල්ලි එනවා. දැන් මල්ලියට චොකලට් එකක් දුන්නා තාත්තා? නෑ. තාත්තා ඔක ගෙනලා තියෙන්නේ මල්ලිටත් එක්ක බෙදාගෙන හවුලේ කන්න කියන්න තමයි තාත්තා මේක ගෙනලා තියෙන්නේ. ඔන්න මල්ලි එනවා. මල්ලි කෑ ගන්නවා අඬනවා මට චොකලට් නෑ කියලා. ඊට පස්සේ ඔයාලගේ තාත්තට ඒක ඇහෙනවා. තාත්තා කියනවා චොකලට් එකකින් භාගයක් මල්ලිටත් දෙන්න පුතා. හරිනේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? චොකලට් 12ක්ම කාලා චොකලට් 12ක්ම කාලා ඉවරයි. එතකොට 20ක් තිබ්බකින් 12ක්ම කාලා ඉවරයි. එතකොට දැන් මොකද කරන්නේ? දැන් භාගයක් දෙන්න විදියකුත් නැහැනේ. භාගයක් දෙනවා නම් දැන් තව දෙයක්කුත් මදිනේ. භාගයක් දෙනවා නම් චොකලට් 10කින් භාගයක් දෙනවා නම් 10 දාගෙන දෙන්න බෙදා ගන්න ඕනේ. මෙයා කලින්ම 12ක් කාලා ඉවරින් හින්දා දැන් මල්ලි අඩන හින්දා මල්ලිට පෙන්නනවා මෙන්න තියෙන චොකලට් එකේ තියෙන්නේ අපිට මේ 12 අයින් වුණාට පස්සේ මෙච්චර ගාණෙන් ඔයාලට මම භාගයක් දෙනවා කියලා දෙනවා. එතකොට දෙන ගාණ අපි මේක භාගයක් විතර ලියමු. කැලි 12ක් තමයි ඔයා කන්නේ. එතකොට කොහොමද අපි මේ අඩු කරන්නේ? 20න් 20න් ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් තිබ්බ තැනින් අඩු කරනවා 20න් 12ක්. ඔයා කෑවේ 12යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙච්චර ප්‍රමාණයක් තමයි ඔයා කෑවේ. එතකොට අපි මෙතන ඉතුරු වෙලා තියෙන ගාණ අපි හොයාගන්න ඕනේ. මේක එතකොට අපට අවුලක් නැහැ. හරයත් සමානයි අඩු කරන්න පුළුවන් 20න් 8ක් අපට චොකලට් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ 20න් 8න් 8 තමයි මෙතනට යන්නේ. දැන් දෙවෙනි කොටසේ තමයි ඔයාලගේ මල්ලි මෙතනට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් තාත්තා කියනවා ওই චොකලට් එකෙන් ওই තියෙන චොකලට් එකෙන් භාගයක් මල්ලිට දෙන්න. ඔන්න හරි මල්ලිට දුන්නා. දැන් එතකොට මෙතන ඉතුරු වෙලා තියෙන්නේ කීයක්ද? මෙන්න මේ ක්‍රමයෙන් බලාගන්න. මෙච්චර ප්‍රමාණයකින් මෙච්චරක් අඩු වුණා කිව්වොත් එimhe ඔයා මේ විදිහට තමයි මෙතන ගානකදී හදන්න ඕනේ. දැන් මෙතන 20න් 8ක් තමයි ඉතුරු උනේ. 20න් 8යි. ඒ කියන්නේ කෑලි 8ක් තමයි මෙතන තියෙන්නේ. එතකොට තාත්තා මොකද්ද කියන්නේ? චොකලට් එකෙන් භාගයක් දෙන්න. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ 20න් 8යි. n චොකලට් එකේ n භාගයක් මල්ලිට දෙන්න. තාත්තා කියන්නේ ඇත්තටම ඉතින් මේ කතාව නෙමෙයි. ඔයා තමයි මෙතන වැඩියෙන් කාලා මේක ඒ ඉතුරුනේ කුණුත් භාගයක් මල්ලිට දෙන්නේ. n 20න් භාගයක්. ඒ කියන්නේ යම් කිසි දෙයකින් n කියන එකක් සම්බන්ධ වෙලා යම් කිසි දෙයකින් මෙච්චරක් දෙන්න. මෙච්චරක ප්‍රමාණයක් කාටරි දෙන්න. මෙච්චරක ප්‍රමාණයක් මෙතනින් අයින් කරන්න. මෙච්චරක ප්‍රමාණයක් මෙතනට එකතු කරන්න. වගේ දේවල් මෙතන මොකක් හරි දෙයකින් අපිට ගාණක් හදද්දී ආවොත් එහෙම n අකුර දාලා මෙන්න මේව හදන්න ඕනේ. අල්නයන්ෙන් අපිට මොකද්ද අදහස් වෙන්නේ? අල්නයන් කියලා කියන්නේ ළමයි වැඩි කිරීමක් කියන එක. වැඩි කිරීමක් කියන එක. ළමයි මේක භාග දෙකක් ಗುಣ කිරීමක්. එතකොට අපිට මෙතන තියෙන්නේ මොකද්ද? මේක අඩු කිරීමක්. අඩු කිරීමක් නම් ළමයි අපිට මෙතන
හරයන් දෙක සමාන වෙන්න ඕනේ. ඉන්නකෝ ඔක්කොටම කලින් මම කියලා ඉන්නකෝ මෙතන මොකද්ද? මෙතන ළමයි ඉරේන් පල්ලෙහා තියෙනවා නම් එකක් ඒකට අපි කියනවා හරය. ඒ කියන්නේ ඉරේන් පල්ලෙහා තියෙන මේක. මේකට අපි කියනවා මේ වගේ මෙතනට අපි කියනවා හරය. මෙතනට අපි කියනවා ලවය. ලවය. ඒ කියන්නේ ගණිතයේදී අපි කියන්නේ මේකට ලවය. අපි මේක සාමාන්‍යයෙන් මතක හිටින විදියට කියනවනම් හරකා උඩ ළමයා. එතකොට ළමයා තමයි උඩින් ඉන්නේ. උඩින් ඉන්න එක්කෙනා ළමයා. පල්ලෙන් ඉන්න එක්කෙනා හරකා. හරකා උඩ ළමයා. හරි. හරය කියලා දැන් මතකයි. හරයන් දෙක සමාන වෙන්න ඕනේ. මෙතන අඩු කරා ඊට පස්සේ 20න් 8යි. මෙතන ಗುಣ කිරීමක්. ಗುಣ කිරීමක් හරි බෙදීමක් හරි තියෙනවා නම් අපට එimhe කතන්දර කිසිම දෙයක් නැහැ. ಗುಣ කිරීම දාලා අපට මේක සුළු කරන්න තියෙන්නේ. හොඳට බලාගන්න මේක අපි කොහොම සුළු කරන්න කියලා. මේක මේ ටිකම ඉරෙන් උඩ ලවය. මේ ටික මේ යට ටික මේ යට ටික මේක හරය. මේ ටික හරය මේ ටික ලවය. අපට ಗುಣ කිරීමක් තියෙනකොට ඉරෙන් උඩ තියෙනෙව්වා ඉරෙන් යට තියෙනෙව්වත් එක්ක සුළු කරන්න පුළුවන් බෙදීම කියන ගණිත කර්මය මගින්. එතකොට අපට හරයක් හරයක් හරය හරය ලවය ලවය ಗುಣ කරනවා නම් ඒක අපිට බෙදීම නෙමේ කෙලින්ම ಗುಣ කරලායි දාන්න තියෙන්නේ. එතකොට අපිට මේක සුළු කරන්න පුළුවන් දෙවරක් 8 දෙකේව කීයද? 4යි. 4යි. එතකොට දෙවරක් 4 තමයි 8 වෙන්නේ. අපි එතකොට බලනවා මේක සුළු කරනවා. එතකොට 4යි. එතකොට ළමයි මෙතන හරය 4 වරක් 1 4යි 20 වරක් 1 මෙතන 1 තියෙන්නේ. දෙවරක් 1යි දෙවරක් 4යි. මෙතන තියෙන්නේ 1. 20 වරක් 1 20යි. එතකොට ළමයි මල්ලිට දීලා තියෙන්නේ ඒ සම්පූර්ණ චොක්ලට් එකෙන් කොච්චරක්ද? 20න් 4ක පංගුවක්. හැබැයි මල්ලි දැන් හිතා ඉන්නේ චොක්ලට් එකෙන්ම තාත්තා කිව්ව විදියට හරියට මට භාගයක් හම්බුණා කියලා. ඇත්තටම දීලා තියෙන්නේ 20න් 4යි. ඒක වැඩි ප්‍රමාණයක් ඔයා තමයි අරන් තියෙන්නේ. කතාව බලමු. මේ කතාවේ තියෙනවා තාත්තා ගෙනත් දුන්න චොක්ලට් එකක්. ඒ චොක්ලට් එකේ ස්වභාවය මේ වගේ කොටු හැඩයක්. ඒ චොක්ලට් එකේ කෑලි 20ක් තියෙනවා. ඒ කෑලි 20න් මෙන්න තියෙන gediya පිටින්ම තියෙන චොක්ලට් එක 20න් 20 එක ඒ 20න් 20න් ඔයා 20න් 12ක් කෑවා මල්ලිට දෙන්නෙත් නැතුව ඊට පස්සේ ඒකෙන් ඉතුරු වෙච්ච එක කෑවට පස්සේ ඉතුරු වෙච්ච එක හෙව්වේ අපි මෙන්න මේ විදියට අපි ඒක භාග සංඛ්‍යා දෙයක් විදිහට මේක අපි අඩු කරගත්තා ඊට පස්සේ 20න් 8ක් කියලා ආවා. ඔන්න මල්ලි ආවා. කතාවට මල්ලි ඔන්න එනවා. මල්ලි ඊට පස්සේ මොකද්ද කියන්නේ? මල්ලි කෑ ගහනවා අඬනවා මට චොක්ලට් හම්බුනේ නෑ කියලා. එතකොට තාත්තට ඕක ඇවිල්ලා තාත්තා කියනවා ওই චොක්ලට් එකෙන් භාගයක් මල්ලිටත් දෙන්න. ওই චොක්ලට් එකෙන් භාගයක් මල්ලිටත් දෙන්න. එතනින් ඔයා ප්‍රයෝජනය ගත්තා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? අතේ ඉතුරු වෙලා තියෙන දැන් කීයද? අතනින් 20න් 12ක් යවට පස්සේ 20න් 8යි. 20න් 8ක් කියන්නේ පෙති 8ක්. පෙති 8යි මං ගාව ඉතුරු වෙලා තියෙන්නේ කමක් නෑ. මේ 8 දෙකට බෙදාගෙන ගන්නවා. මොකද තාත්තා කිව්ව එකට අවුලකුත් නෑ. මට අවුලකුත් නෑ. මල්ලි ෂේප් මොකද තාත්තා දැන් කියන්නේ භාගයක් දෙන්න කියලානේ. භාගයක් දුන්නා. මල්ලිත් සතුටුයි මමත් සතුටුයි මමත් ගත්තා. ඔන්න ළමයි ඊට පස්සේ 20න් 4ක්. 20න් 4ක් කාටද? 20ක් 4ක් මල්ලිට. ඊට පස්සේ තව 20න් 4ක්. 20න් 8ක් නේ තිබ්බේ. 20න් 4ක් ඔයාලට තව ඉතුරුවක් තියෙනවා. 20න් 4ක් මට ආපහු මට 12කුත් කාලා තව 4කුත් මට. හරි කමක් නැහැ. ඔන්න තවත් එක්කෙනෙක් මේ කතාවට එනවා. ඔය චොකලට් එක කකා ඉද්දී ඔයාගේ හොඳම යාළුවෙක් එනවා. හිතන්න ඔයාගේ හොඳම යාළුවා නමක් දාගමු අපි මලීෂ. ඔන්න මෙතනට අපි ඔන්න කතාවට මලීෂ එනවා. මලීෂ ආවට පස්සේ දැන් කකානේ ඉන්නේ. 20න් 4ක් මට 20න් 4ක් මල්ලිට. ඒ කියන්නේ කෑලි 4ක් මේ වෙලාවේ මෙතනදී මල්ලි ගාව චොකලට් 4කුත් තියෙනවා මං ගාව චොකලට් පෙති 4කුත් තියෙනවා.
තාත්තා කියනවා මලීෂරත් ඕකෙන් චොකලට් දෙන්න. දැන් මේකනේ. දැන් මට මේ මෙතන 20න් 12කුත් කාලා මල්ලියට 20න් 4යි දුන්නේ. 4යි. ඉතින් මල්ලියට දෙන්න කියන්න බෑනේ. ඊට පස්සේ මමම දෙනවා මේකෙන් භාගයක්. ඒ කියන්නේ එයාට මම චොක්ලට් පෙති දෙකක් දෙනවා මලීෂට කන්න. මල්ලියට ඒ ටික කන්න කියනවා. ඔන්න ඉතින් කතාව ඉවරයි. ඉතින් එතන ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් කතාව ඉවරයි. මෙතෙක් කතාව මෙච්චරයි. එතකොට ඇත්තටම ඔයා කාලා තියෙනවා චොක්ලට් මෙතන 8යි. මේක ඔයා චොකලට් 8ක් කාලා තියෙනවා. මේ දෙවෙනි කොටසේදී මල්ලිට භාගයක් දීලා ඔයා තවත් චොකලට් 4ක් කාලා තියෙනවා. එතකොට මෙතන ඉතුරු වෙච්ච එකෙන් 4ක් කාලා තියෙනවා. 4ක් කාලා නැහැ. ඒ හතරෙන් දෙකක් තමයි මලීෂට දුන්නේ. එතකොට මල්ලි වලයි කාලා තියෙන්නේ චොකලට්. ඔව්. මල්ලි කාලා තියෙන්නේ චොකලට් 4යි. ඔන්න හවස් වුණා හොදටම. දැන් මෙතනට එනවා. චොකලට් එක පොඩ්ඩක් රසයි. තාත්තෙන් ගිහලා අහනවා තාත්තේ මේ චොකලට් එක කීයටද ගත්තේ? හරි. දැන් තාත්තා කල්පනා කරනවා මූට දැන් කෙලින්ම මේකේ ගාණ කීයද කියලා කියන්න හොඳ නෑ. මූ දැන් කීය වසරද ඉන්නේ? මෙයාට දෙන්නම් ටොපිය කියලා කියනවා. අහනවා පුතේ මලීෂා කීයද චොකලට් කීයක් කෑවද? තාත්තේ චොකලට් කෑවේ 2යි. මම මෙහෙම කියන්නම් මලීෂා කෑවේ චොකලට් දෙකට මම වීදම් කරලා තියෙනවා රුපියල් 30ක මුදලක්. මට කියන්න සම්පූර්ණ චොකලට් එකේ ගාණේ නම් කීයද කියලා. කෑවනේ ටොපිය. දැන් ඒක අහන්න ගිහිල්ලා. එතකොට කොහොමද අපි ඒක දැන් හොයන්නේ? දැන් ඔයාට දැන් මේක දැන් ඇවිල්ලා තියෙන අභියෝගයක්. දැන් ඔයා හිතන්න කොහොමද ඒක හොයන්නේ කියලා. එතකොට 4 මලීෂ. මලීෂට දුන්නේ 20න් 20න් දෙකක් තමයි මලීෂට දුන්නේ. 20න් දෙකක් 20න් දෙක එක කොටසකට තාත්තා වියදම් කරලා තියෙනවා රුපියල් 30ක් නේ මං කිව්වේ. රුපියල් 30ක මුදලක්. රුපියල් 30ක මුදලක්. එතකොට මේකේ සම්පූර්ණ චොකලට් එකේ ගාණ අපට හොයන්නේ කොහොමද? මේක හොයන්න නම් ළමයි අපි පියවර විදියට ඔලුවට දාගන්න එපා. මේක ඔයාලා නිකන් හිතලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් ඔය මේ විදියටම කතන්දර විදියටම හිතලා බලන්න. 20න් දෙකක් 30යි. එතකොට 20න් එකක් හොයාගත්තා නම් අපට එකක ගාණ හොයාගන්න පුළුවන්. 20න් එකක ගාණ හොයාගෙන 20 කොටස් 20ක් තිබින්ද 20 එකක ගාණ හොයාගෙන එකක ගාණ 20ෙන් ගුණ කරා නම් සම්පූර්ණ එකේ මිලෙයි නේද? එහෙම තමයි එන්නේ. එහෙනම් අපි සරල වේක ඔලුවට දාගන්න. ඒක එහෙමයි වෙන්නේ. එච්චර අමාරු දේවල් නෙමෙයි. එහෙනම් අපි මෙහෙම කරමු. 20න් එකක ගාණ හොයාගන්න 20න් එක ගාණ හොයාගන්න 30 දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන දෙකන තියෙන්නේ. 30 දෙකෙන් බෙදන්න ඕනේ. 30 දෙකෙන් බෙදුවට පස්සේ රුපියල් 15ක් කියලා අපට එනවා. 15යි. අපිට එනම් කරන්න ඕනේ 15 20ෙන් ගුණ කරා නම් අපට සම්පූර්ණ චොකලට් එකේ ගාණ එනවා. සෝරි. අපි එනම් මේක ගුණ කරමු 0යි. ගුණ කරද්දී ළමයි මේ වගේ එකක් આવොත් එහෙම අගට බිඳුවක් ඇවිල්ලා තිබ්බොත් එහෙම මේ බිඳුව දාගෙන ලොකුවට ගුණ කරගෙන යන්න එපා. අවසාන බිඳුව මෙතෙන් දාලා මේක දෙක තියෙන. එතකොට දෙක විතර අපි මේ සීන් එකේ තියාගන්නේ. දෙවරක් 5 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. රුපියල් 300ක මුදලක් තාත්තා මේ චොකලට් එක වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. එතකොට අපි කොහොමද මේක හෙව්වේ? එතකොට අපි මේක නිකම් අපි මේ එක පාරටම හදන විදිය බලමු. 20න් දෙක තමයි රුපියල් 30 කියන්නේ. එතකොට 20න් 20 අපට හොයනවා නම් අපි හොයන්නේ කොහොමද? මේකේ පරස්පරය උඩ යටකුරු කරලා අපි මේ 30න් ගුණ කරන්න ඕනේ. රුපියල් 30 වැඩි කිරීම පරස්පරය. මේකේ පරස්පරය කියන්නේ මොකද්ද? හරේ තියෙන එක ලවයට යනවා, ලවයේ තියෙන එක හරයට එනවා. ඒ කියන්නේ උඩ යටිකුරු කරනවා. එතකොට එන්නේ පේනවනේ. පේනවා 2
20. මෙහෙම තමයි එන්නේ. එතකොට මේක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදද්දි 15යි බිංදුවයි දෙවරක් 15 30යි. රුපියල් 300යි කියලා එතකොට එනවා. මේකත් ඔළුවේ තියාගන්න සම්පූර්ණ මිල ඇහුවොත් මේ විදිහට ගන්නත් පුළුවන් මෙහෙම ගන්නත් පුළුවන්. සරලමටද මේ ඔයාලා ඔළුවට දාගන්න මේ වගේ එකකින් ඔයාලට මොකක් හරි ගානක විස්තරයක් දුන්නොත් එහෙම 20න් පංගුව ඕනේ නැහැ. මම ඔයාලට නිකන් සරලව දෙනවා මේ මෙතනින්. ඔයාලා මේක හදන්න 10න් 3ක් කියන්නේ 10න් 3ක මිල 10න් 3ක මිල රුපියල් 60යි කියලා මම දෙනවා. එතකොට 10න් 10ක මිල කීයද කියලා මං අහනවා. ගාන හදලා මට උත්තරේ කියන්න. හරි අපි හදමු. එතකොට මොකද්ද? අපි ඉස්සෙල්ලා මෙහෙම කරගමු. අර ක්‍රම දෙකටම හදන්න පුළුවන්. අපි සරල ක්‍රමෙන් හදමු. ඉස්සෙල්ලා අපි 10න් එකක මිල හොයාගමු. 10න් එකක මිල හොයාගන්නේ කොහොමද? 60 රුපියල් 60යිනේ. කොටස් 3කට තමයි මේ රුපියල් 60ක් වියදම් කරලා තියෙන්නේ. එක කොටසක හොයාගන්න 60 3ෙන් බෙදමු. 60 3ෙන් බෙදුවාම කීයද? 2 වරක් 1යි 3 වරක් 2යි රුපියල් 20යි. 20 සම්පූර්ණ කොටස් කීයද? 10යි. ඒ කියන්නේ 10න් 3ක්. 10ක් තියෙන එකකින් 10ක් තියෙන පැකට් එකකින් 10ක් තියෙන බණ්ඩලෙන් 10ක් තියෙන මොකක් හරි එකකින් 10ක් තියෙන එකකින් 3ක මිල තමයි මේ 60ක් කියලා තියෙන්නේ. ඊට පස්සේ 10න් එකක මිල හොයාගත්තොත් අපිට එකක මිල 20ක් කියලා එනවා. එහෙනම් අපි සම්පූර්ණ එකේ මිල හොයාගන්න 20 10න් ගුණ කරන්න ඕනේ. 20 ගුණ කිරීම 10. එතකොට එනවා 200යි කියලා. තේරුණාද? මේ විදිහට තමයි ළමයි මේකේ එන්නේ. අපි එතකොට මේ කොටස් හතරක් මෙතන කතා කරා. මේ කොටස් හතරෙන් අපි ඉගෙනගත්තු දේවල් ටික අපි කෙටියෙන් ආපහු පාර මතක් කරගමු. පළවෙනි කොටසෙන් ඔයාලට මේකෙන් මම පෙන්නුවේ කොහොමද භාග දෙකක් අඩු කරන්න කියන කාරණාව. භාග දෙකක් අපට සාමාන්‍ය ජීවිතයේදී අපට සම්බන්ධ වෙන්නේ මොන වගේ අවස්ථාවකටද කියලා පෙන්වන්න තමයි මේ පළවෙනි කොටස ඔයාලට පෙන්වුවේ. දෙවෙනි කොටස මල්ලි ආව කොටස. මල්ලිට දෙන්න කිව්වේ ඇයි ඔය ඕකෙන් භාගයක් ඉතුරු එකෙන් භාගයක් දෙන්න කියලා කිව්වේ. තාත්තා කිව්වේ එහෙම නෙමෙයි. ඔයා ඒක හදාගත්තනේ. කොහොම හරි ඔයා දුන්නේ ඉතුරු එකෙන් භාගයක්නේ. ඒ ඉතුරු එකෙන් භාගයක් එන්න අකුර දාලා එන්න අකුරේ වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීම සහ ඒකෙන් භාගයක් ඒකෙන් කාලක් එන්න ඒ වගේ දෙයක් පෙන්වන්න තමයි ඔයාලට මේ දෙවෙනි කොටස ගත්තේ. මේ තුන්වෙනි කොටස මෙච්චර භාග සංඛ්‍යාවක අගය මෙච්චරකින් මෙච්චරක් මෙච්චරනම් මේකේ සම්පූර්ණය කොච්චරද කියලා ඒක පෙන්වන්න තමයි ළමයි මේ හතරවෙනි එක ගත්තේ. හිතනවා තේරුණා කියලා. ළමයි තව මේකේ කොටස් එක කොටසක් තියෙනවා ඉගෙන ගන්න. චුට්ටක් මෙතන මකා ගන්න. ළමයි දැන් තමයි පස්වෙනි කොටස ඒකත් වැදගත්. පස්වෙනි කොටස එන්නේ මේමයි. දැන් උතන දැන් කතාව කර කර යද්දී තාත්තගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. චොක්ලට් වලට මෙච්චර ආස නිසා තමයි පුතා මේ විදිහට අහන්නේ කියලා හිතාගෙන එයා කියනවා චොක්ලට් එකක් මේ ලෝකෙ වන්නේ චොක්ලට් එකක්. නිකන් අප ඒ කියන්නේ නිකන් අර කියන්නේ විහිළුවට වගේ. එයා කියනවා මම දවසක් දැක්කා චොකලට් එකක් මේක හෙන්න ලොකු චොකලට් එකක් නිකන් මේ ගෙදර වගේ ලොකුයි ඒ චොකලට් එක. ඒ චොකලට් එකක් තිබ්බත් මේ ගෙදර ඉන්න දෙන්න හිටියොත් එහෙම දවස් 7කින් සතියෙන් ඉවර කරන්න කියලා කියනවා. එතකොට මොකක්ද එයා කියන්නේ? චොකලට් එකක් තියෙනවා. ඒ චොකලට් එකට ඔයාලා දෙන්න වගේ එක්කෙනෙක් මෙච්චර දවසකින් මේක ඉවර කරනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට ඔයා කියන්නේ මිනිස්සෙක්. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක්. එතකොට ඔයාලා දෙන්න. එතන මිනිස්සු දෙක දෙන්නෙක්. දෙක. එතකොට
මෙච්චර ප්‍රමාණයක්. ඒ කියන්නේ මිනිස්සු දෙන්නේ. එතකොට මෙයා කියන්නේ සතියකින් ඉවර කරනවා. එච්චර ලොකු චොකලට් අපි දන්නේ චොකලට් එක මොකක්ද කියලා. එච්චර ලොකු චොකලට් එකක් තිබ්බත් ඔයාලා දෙන්න සතියකින් මේක ඉවර කරනවා කියලා කියනවා. 7. එතකොට ළමයි මෙතන ඉන්න ඔයාලගේ මල්ලි ඉතින් ඔයාලට කොහොමත් එහෙමනේ. මෙතන දෙවෙනි කොටසේ චොකලට් එක කයිදි මල්ලි ආවා. මෙතනටත් ඔන්න මල්ලි ආවා. මල්ලි ඊට පස්සේ කියනවා තාත් එතකොට මේ අපි දෙන්නෙක්නේ. ඒ දෙන්න මේ සතියකින් මේක ඉවර කරනවා නම් අපි වගේ 3 දෙනෙක් හිටියොත් එහෙම දවස් කොච්චරක් යයිද? ඒ කියන්නේ අපි දෙන්නෙකුට දවස් 7කින් මේක ඉවර කරන්න පුළුවන් නම් 3 දෙනෙක් හිටියොත් එහෙම දවස් කීයක් යයිද කියලා මල්ලි අහනවා. දැන් ඔයා 10 වසරේ මේ පාඩම දන්නවා කියලා ඔයාලගේ තාත්තත් දන්නවා. දැන් ඔයාලට මේක හදලා දෙන්නත් වෙනවා. කොහොමද මේක හදන්නේ? ඔයා මෙච්චර කියන එක මම මෙතනින් මකන්නම්. මේකේ තීරි කාරණාව මේක මිනිස්සු ප්‍රමාණය මේක දින මේ දෙකේ ගුණිතය අපි කියනවා මිනිස් දින කියලා. මිනිස් දින මිනිස්සු ගණන දින ගණන මිනිස් දින. එතකොට දෙවරක් 7 14යි. එතකොට එතකොට මෙතන සරලම අදහස මිනිස්සු දෙන්නෙක් ඉඳලා දවස් 7ක් ගියාට පස්සේ තමයි මේක ඉවර වෙන්නේ. හැබැයි මිනිස්සු 14 දෙනෙක් හිටියොත් මේ දේ එක දවසින් කරන්න පුළුවන් කියලා තමයි මෙතන මේ කියන්නේ. එතකොට ළමයි එතකොට මෙතන මල්ලි මොකක්ද අහන්නේ? මිනිස්සු 3 දෙනෙක් හිටියොත් මිනිස්සු 3 දෙනෙක් හිටියොත් දින කොච්චරක් යයිද? පළවෙනි එකකින් අපට ආවා දෙවරක් 7 14යි. එහෙනම් කොහොමත් මිනිස් දින 14ම තමා. හරිද ළමයි? ඊට පස්සේ මෙතන අපි දන්නේ නැත්තේ මිනිස් දින ගාන නෙමෙයි දින ගානනේ. මිනිස්සු 3ක් කියලා මල්ලි කිව්වනේ. දින ගානනේ අපි දන්නේ නැත්තේ. දින ගාන අපි දන්නේ නැත්තම් අපි මෙතන කරන්න ඕනේ දේ තමයි අපි මේක දන්නේ නැති විදිහට අපි මෙතන x කියලා දාගමු. සමානයි 14ම තමයි. එතකොට අපට පුළුවන් ඇහෙනව නේ ළමයි? ඇහෙනවද? හරි. එතකොට දෙවරක් 7 තමයි ළමයි 14. එතකොට අපිට මෙතනද දාන්න පුළුවන්. මෙතන දෙවරක් 7නේ 14 කියලා අපි ගත්තේ. එහෙනම් අපි මෙතන 3 වරක් x 3යි x සමානයි 14. සරලව දාගන්න ඔළුවට. ඒකයි මම මෙහෙම කියන්නේ. මෙතන මොකක්ද උනේ? මිනිස්සු අර අර මාමා කියන්නේ මොකද්ද? ඒ මාමා කියන්නේ මම මේ වගේ එකක් දැක්කා. මේ වගේ එකක්, මේ වගේ චොකලට් එකක්, මේ වගේ දෙන්නෙක් හිටියොත් සතියෙන් ඉවර කරනවා. අපි දන්නේ ඒක කොච්චර ලොකුයිද, කොච්චර දිග ප්‍රමාණයද, කොතන තිබ්බේ කියන එක අපි දන්නේ නැහැ. එයා කියන්නේ ඒ විදිහට මේ දෙන්නට සතියක් තිබ්බොත් මේ චොකලට් එක ඉවර කරනවා. මල්ලි කියනවා අපි වගේ 3 දෙනෙක් හිටියොත් කීයකින් ඉවර කරනවද? තාත්තගෙන් අහන්නේ. තාත්තා කෙලින්ම ඔයාට ඒක බාර දෙනවා. ඔයා තමයි මේක හදන්නේ. හරි මට තේරුණා. දෙවරක් 7 14යි. එතකොට 14යි. එතකොට මම මෙතන දන්නේ නැත්තේ දින ගාන. මිනිස්සු ගාන 3 දෙනයි කියලා කිව්වා. 3 වරක්. එතකොට මෙතන ආවේ දෙවරක් 7 14යි. මේක මෙතනින් මතක තියාගන්න. 3 වරක් s 14 කියලා අපි මෙතන ලියමු. 3යි x 3 වරක් s කියන්නේ 3යි x සමානයි 14යි. 3ෙන් බෙදනවා. x කියලා කියන්නේ මොකද්ද? දින ගානට. දින ගාන තමයි අපි x කියලා ගත්තේ. අපි ඒක දන්නේ නැති හින්දා 3x. ඊට පස්සේ මේක 3ෙන් බෙදලා ගන්නවා. 14 බෙදීම 3 වගේ දවසක් යනවා. මේ චොකලට් එක මිනිස්සු 3 දෙනෙක්. ඔයාලා වගේ 3 දෙනෙක් ඉදලා කන්න ගියා නා. එතකොට කොහොමද මේක? අපි මේක ළමයි දිනෙන් බෙදමු. 14 බෙදීම 3. 3 වරක් 4 3 වරක් 4 12යි. 14න් 12 කඩු කරපුවාම 4න් 2ක් 2යි. දශම තිත තිබ්බා. එතකොට මෙතන 20යි
තුන්වරක් 6 18යි 2යි 6යි 6යි ඔම යනවා. එතකොට දවස් 4 හමාරක් වගේ තමයි ළමයි යන්නේ. මිනිස්සු 3 දෙනෙක් හිටියන. ළමයි මෙච්චරමයි අපට ඕනේ මේ ගාන හදන්න. එතකොට මොකද්ද? පළවෙනි එකකින් අපි කිව්වේ පළවෙනි එකකින් ඉගෙන ගත්තේ භාග දෙකක් අඩු කිරීම. දෙවෙනි එකකින් ඉගෙන ගත්තා භාග දෙකක් තිබ්බට පස්සේ ඒක ಗುಣ කිරීම. තුන්වෙනි කොටසෙන් අපි ඉගෙන ගත්තා තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි එකතු කරලා තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි එකතු කරලා අපි ඉගෙන ගත්තා මේකේ මෙච්චර භාග සංඛ්‍යාවකට මෙච්චරකට මෙච්චර නම් මෙතන මෙච්චරකට කොච්චරද කියලා අපි ඉගෙන ගත්තා. ඒක එහෙම ඉගෙන ගත්තා. පස්වෙනි එකේ පස්වෙනි එකේ ඉගෙන ගත්තා මිනිස් දින ගණන් ආශ්‍රිතව આવොත් එimhe අපි මේක කොහමද හදන්නේ කියලා. මිනිස් දින ගණන් ආශ්‍රිතව આવොත් එimhe කොහමද හදන්නේ කියලා අපි ඒක ඉගෙන ගත්තා. මිනිස් දින මෙන්න මේ විදිහට හදනවා කියලා. ළමයි මෙච්චරමයි අපට එන්නේ. හිතනවා තේරුණා කියලා මේ විදිහටයි එන්නේ. මේ දේ හොදට ඔලුවට යනවා අපි එක ගැටලුවක් හදද්දී. දැන් මේක පොඩ්ඩක් ඔලුවට ගියා. මේක දැන් හොඳටම තේරුණා. මේ වගේ තැනකට තමයි මේ වගේ දෙයක් දාන්න ඕනි කියන කාරණාව දැන් ඔලුවට ගියා. දැන් ඔයාලට තියෙන්නේ ගණන් හදන්න. අපි එන ළමයි 2019 පළවෙනි කොටසේ B කොටසේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පළවෙනි ගාන භාග සම්බන්ධතාව ගාන අපි දැන් හදමු. ඒක හදමු. ඒක හදනවා කියලා කියන්නේ ඔයාට කෙලින්ම ඒක ඔලුවට ගිහිලා ඉවරයි. අයි කිසි කේස් එකක් නැහැ. ඔයාට ඒක තේරෙනවා. ඊට පස්සේ තව පාස් පේපර් වල තියෙන මේ භාග ගණන් ටික අපි සාකච්ඡා කරමු. ඔයාලටත් තියෙනවා ඊට පස්සේ මම සාකච්ඡා කරනවට අමතරව භාග සම්බන්ධව තියෙන සියලුම මේ ගානට අදාළ දේවල් ටික ඔයාලා තනියම හදන්න ඕනේ. හරි ළමයි අපි 2019 ගානට අපි සාකච්ඡා කරන්නේ නම් යම්. හරි ළමයි 2019 B කොටසේ පළවෙනි ගාන එනම් ඔයාලා පෙරලා ගන්න. පාස් පේපර් පොත හැමෝටම තියෙනව නේද? පාස් පේපර් පොත 2019 ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එක කොටසේ B කොටස. ඒකේ පළවෙනි ගාන කාණුවක මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4/1ක් දෙවන දිනේදී කපන ලදී. හරි ළමයි ඔයාලා එනම් මේක විනාඩි 5ක් අරගෙන try එකක් දෙන්න හදන්න. පාස් පේපර් පොත නැති කට්ටියන්ට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් බලා ගන්න. හරි ළමයි ගාන කියව ගත්තද? සාකච්ඡා කරමු අපි එනම්. කාණුවක මුළු දිගින් 15/7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඒ කියන්නේ ළමයි පළවෙනි දිනේදී කාණුව කොටස් 15 කපන්න තියෙන කාණුව කොටස් 15කට බෙදුවයි කියලා හිතන්නකෝ. ඒකෙන් කොටස් 7ක ප්‍රමාණයක් කපලා ඉවරයි කියලා තමයි ඒ කියන්නේ. කපන ලද අතර ඉතිරි දිගෙන් 4/1ක් දෙවන දිනේදී කපන ලදී. පළවෙනි ප්‍රශ්නේ විදියට අපෙන් අහනවා පළමු දිනය අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් කැපීමට ඉතිරි වේද? ළමයි අපි අර ගත්තු උදාහරණයේදී කතන්දරේ ඔයාට ඉස්සරලාම තාත්තා චොකලට් එකක් ගෙනත් දුන්නා. චොකලට් එකෙන් පෙති 20ක් තිබ්බා. ඒ වගේම තමයි මේ මෙතන කාණුවේ දිග මෙතන තියෙන 15 තාත්තා ගෙනත් දුන්නාට පස්සේ ඔයා චොකලට් 12ක් කෑවා.
ඒ වගේම තමයි මේකේ තියෙන්නේ කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළවෙනි දිනේදී ඉවරයි. එතකොට අර කලින් උදාහරණ විදියට අපිට මේකේ කරන්න තියෙන්නේ මොකද්ද? පළවෙනි උදාහරණේ අපි මොකද්ද කතා කරේ? කතන්දරේ 20න් 20න් ඒ කියන්නේ සම්පූර්ණ එකෙන් 20න් 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 12ක් අඩු කරලා තමයි අපි ඉතුරු වුණු ගාන හෙව්වේ. එතකොට මෙතන මොකද්ද අපිට කරන්න තියෙන්නේ? පළමු දිනයේ අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් කැපීමට ඉතිරි වී තිබේද කියලා තමයි ළමයි අපෙන් මේකෙන් අහන්නේ. එහෙනම් අපි මේක මොකද්ද කරන්නේ? 15න් 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 7ක් අඩු කරා නම් ළමයි අපිට දෙවෙනි දවසට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය එනවා. 15න් 15 ගත්තේ අයියේ සම්පූර්ණ එකෙන්. ඊළඟ ළමයි අපි මේක මෙහෙම හදමු. 15න් 15න් අඩු කරනවා 15න් 7ක්. අවුලක් නෑ ළමයි මේකේ එතකොට මේ විදිහට තියෙද්දි අපට හරයන් දෙකක් සමානයි කිසි කේසයක් නෑ 15න් 8යි කියලා උත්තරේ එනවා. ළමයි අපට මේ ගාන මේක මේ කොටස හදනවට අපට ලකුණු එකක් හම්බ වෙනවා. දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපවනු ලැබුවේද? ළමයි ගාන අපව කියවන්න. මතකේ තියාගන්න. කාණුවේ මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක්. ඒ කියන්නේ ඉතිරි දිග කියලා කියන්නේ 15න් 7ක් අඩු වුණාට පස්සේ තමා දෙවෙනි දිනේට ඉතුරු වෙනු ගාන ආවේ. ඒතකොට 15න් 8න් n උන් අපට අල්න යන්න ආවා 15න් 8න් n 4න් එකක්ලු දෙවන දිනේදී කැපුවේ. අපෙන් අහන්නේ දෙවෙනි දිනේ කපපු ගාන 4න් එකක්. එතකොට n අකුරෙන් එන්නේ අපි දන්නවා මේක ಗುಣ කරන එක අල්න යන්න සමානයි ಗುಣ කිරීම. අපි එනම් මේක සුළු කරමු. සුළු කරන්නේ කොහොමද? සුළු කරන්න පුළුවන් අපට ඉර උඩ තියෙනවා ඉර යට තියෙනවත් එක බෙදන්න පුළුවන්. ඉරෙන් උඩ උඩ නම් අපට ಗುಣ කරන්න පුළුවන්. ඉරෙන් පල්ලෙහා නම් තියෙන්නේ ඒ දෙක අපට ඒකත් ಗುಣ කරන්න පුළුවන්. අපි එහෙනම් ඉස්සෙල්ලාම බෙදලා යමු. 4යි 8යි 4 වරක් 1 4යි 4 වරක් 2 8යි. එතකොට ළමයි අපට මෙතන සුළු කරන්න පුළුවන්ද? බෑ. එතකොට මේ නම් අපි මේක හරය නම් ಗುಣ කරනවා. ලවය නම් ඒකත් ಗುಣ කරනවා. එතකොට දෙවරක් 1 2යි 15 වරක් 1 15යි. එතකොට ළමයි 15න් දෙකක ප්‍රමාණයක් දෙවන දිනේදී කපලා ඉවර කරලා තියෙනවා. දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? 15න් දෙකක ප්‍රමාණයක් තමයි දෙවන දිනේදී කපලා ඉවර කරලා තියෙන්නේ. ළමයි මේකේ අපිට මේක ලියනවට මෙන්න මේ කොටස ලියනවට අපිට එක ලකුණක් හම්බ වෙනවා. මේකේ උත්තරේ ගන්නවට අපිට එක ලකුණක් හම්බ වෙනවා. සම්පූර්ණයෙන්ම අපිට ලකුණු දෙකක් මේ දෙවෙනි කොටසට හම්බ වෙනවා. තුන්වෙනි කොටසට යන් කාණුවේ මුළු දිගින් තවත් මීටර් 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි. කාණුවේ මුළු දිග සොයන්න. ළමයි අපි අර තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි එකතු කරලා අර එකක් කරා නේද? අර මලීෂට දුන්නු චොක්ලට් ගාන 20න් 2යි ඒක සමානයි 20යි කියලා දාලා අපි අර හැදුවේ. එන්නේ මේ විදියට කොටස තමයි ළමයි මේ තුන්වෙනි කොටසේ අපිට දීලා තියෙන්නේ. කාණුවේ මුළු දිගින් තවත් මීටර් 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විටත් කැපීමට ඉතිරිව තිබිනි. ඒ කියන්නේ මුල් දින දෙක කපපු ප්‍රමාණය. එතකොට පළවෙනි දවසේ කපපු ප්‍රමාණය 15න් 7යි 15න් 7ක් කැපුවා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ කපලා තියෙනවා 15න් 2ක්. කපපු මුළු දිග එනවා අපට 15න් 9යි කියලා.
15 කියලා එනවා. ඊට පස්සේ අපිට මේක 15 කියන්නේ කපල ඉවරුණු ටික තව අපිට ඉතුරු වෙලා තියෙන එක අපට හොයන්න පුළුවන් 15න් 9ක් අඩු කරන්න ඕනේ. එතකොට එතකොට ඉතිරි වෙච්ච එක එනවා ළමයි. හරියත් සමානයේ ප්‍රශ්නයක් නේ අපට ඒවා සමාන කරන්න ඕනෙත් නෑ. 15න් 9ක් අඩු කරපුවාම අපට එනවා 6ක් කියලා. එතකොට ළමයි 15න් 6 තමයි මේ මීටර 600 කියන්නේ. 15න් 6 තමයි මීටර් 600ක් කියලා අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි අර විදිහට ලියාගමු 15න් 6 සමානයි 600යි මීටර්. එතකොට අපි මේ ළමයි මේක අපිට සරලවම ඔලුවට එන්න ඕනේ. 15න් 6ක් කියන්නේ මෙච්චරයි. එතකොට 15න් එකක් හොයාගන්න ඕනේ. එකක් හොයාගත්තනම් අපිට 15න් එකේ ගන්න එන හින්දා කොටස් 15ක් තියෙන ඒක 15න් ගුණ කරා නම් උත්තරේ එනවා. අන්න හරි. ඒ විදිහට තමයි ළමයි සරලව මේ ගණන් හිතන්න. එතකොට අපිට අපි මොකද්ද කිව්වේ? එහෙනම් අපි ඉස්සර වෙලාම මේ 15න් 6 කියන එක මීටර් 600ක් කියලා අපිට දීලා තියෙනවා. මීටර් 600 කියලා දීලා තියෙනවා. එතකොට අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ මොකද්ද? 600 6න් බෙදන්න ඕනේ. 6න් බෙදුවට පස්සේ අපිට එකක ගාන එනවා. ඊට පස්සේ එන ගාන තමයි ළමයි 15න් ගුණ කරන්න ඕනේ. අන්න හරි. එතකොට අපි මේක පියවරක් මතක තියාගත්තද මෙතන? පියවරක් මතක තියාගත්තේ නෑ. මෙතන මේ දේ උන නිසා තමයි මේ දේ උනේ කියලා හොඳට මතක තියාගන්න. මේක පරස්පරය අරන් ගුණ කරත් හරි. මෙන්න මේ විදිහට මතක තියාගන්න ගොඩක් ලේසියි එතකොට මේ ක්‍රමේ. එතකොට ළමයි මේක අපි සුළු කරමු. සුළු කරනකොට 6ට 6 වුණා 1යි. එතකොට 100යි 100 15න් ගුණ කරාට පස්සේ ළමයි 1500 කියලා අපට එනවා. එතකොට මීටර් 1500යි තමා මේ කාණුවේ තියෙන මුළු දිග. එතකොට ළමයි මේක කිලෝමීටර් එකහමාරක වගේ දිග කාණුවක්. අපි හතරවෙනි කොටසට යන් කාණුවේ ඉතිරි මීටර් 600 කැපීමට මිනිස්සු 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. යයි ඇස්තමේන්තු කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද? ළමයි අපි අර පස්වෙනි කොටසේ කතන්දරේ පස්වෙනි කොටස මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතන අර කිව්ව නේද අර මාම ඇවිල්ලා මේ ලොකු චොකලට් එකක් තියෙනවා මේක මේ වගේ දෙන්නෙක් හිටියොත් එimhe සතියෙන් ඉවර කරනවා. එතකොට මල්ලි ඇවිල්ලා ඇහුවේ. මල්ලි ඇවිල්ලා ඇහුවා තාත්තේ අපි වගේ 3 දෙනෙක් හිටියොත් මේක ඉවර කරන්න දවස් කීයක් යයිද? අන්න ඒ වගේ දෙයක් නේ ළමයි මෙතන තියෙන්නේ මේ. අපි එතකොට එතන කතා කරා. අපි ඉස්සරහා ළමයි මෙතන මේව කරද්දි මිනිස් දින කියන එක අපි ඉස්සරහා ලියාගමු. මෙන්න මේ විදිහට. මිනිස් දින මිනිසුන් ගණන දින මිනිස් දින මේ විදිහට ළමයි මේ ලියා ගන්න ඒක අවුලක් නෑ. කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට මෙහෙම ලියා ගන්න 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වේ. යයි ඇස්ටිමේට් කර ඇත. එම දිග දින දෙකකදී එහෙනම් මේ දින කෙලින් දෙක දාගන්න. ඒ කියන්නේ දින දෙකයිනේ. දෙක දාගන්න. දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද? ළමයි මේ වැඩිපුර මේක ගැනත් ලොකු අවධානයක් අපි යොමු කරන්න ඕනේ. අපි මිනිස් දින ගණන් බලමු. 4 වරක් 3 12යි. ළමයි මේ වැඩේ කරන්න මිනිස්සුන් 12ක් දැම්මොත් එක දවසකදී කපනවා කියලා තමයි ළමයි මෙතන මේ කියන්නේ. එතකොට මේකේ මේ දත්තය මෙතන දත්තේ මෙතනටත් එනවා. අපි දන්නේ නැත්තේ මිනිස්සුන් ගණන. මෙතන x. එතකොට මෙතන අපිට දාන්න පුළුවන්. එතකොට මෙතන ආවේ දෙවරක් 3 නේ 12යි කියලා. එහෙනම් අපි මෙතන ගමු දෙවරක් s 2x. 2x සමානයි 12යි. එතකොට x හොයන්න දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදුවට පස්සේ 6ක් කියලා අපට එනවා. එතකොට මිනිස්සුන් 6 දෙනෙක් ඕනේ. එතකොට මේ මෙතන මේ කියන්නේ මිනිසුන් 4 දෙනෙක් 3ක් දින 3කදී නිම කරන වැඩේ කරන්න දින දෙකකදී ඉවර කරන්න නම් මිනිස්සුන් මෙච්චරක් ඕනේ. 4ක් ආව එකට 6 දෙනෙක් දාන්න ඕනේ. එතකොට අපිට මෙතන ගානේදී අහන්නේ
වැඩිපුර මිනිසුන් කී දෙනෙක් ඕනේද කියලා. සම්පූර්ණ මිනිසුන් ගාන නෙමෙයි අපි මෙතන අහන්නේ. එතකොට අපි මොකද්ද මෙතන කරන්න ඕනේ? අපි මෙතන කරන්න ඕනේ මිනිසුන් 4 දෙනයිනේ. ඒ කියන්නේ දාන්න හිතාන් හිටියේ. වැඩිපුර ගාන හොයන්න 6න් 2ක් 6න් 4ක් අඩු කරනවා. එතකොට ළමයි අපට එනවා මිනිස්සු දෙන්නෙක් වැඩිපුර මිනිසුන් මිනිස්සු දෙන්නෙක් වැඩිපුර ඕනේ කියලා අපට මෙතන එනවා. මිනිසුන් 2යි. ළමයි අපට ඒ 4වෙනි කොටසට ලකුණු 3ක් අපට දෙනවා. මේක ලියනවට අපට ලකුණු 1ක් හම්බ වෙනවා. මේක ලියනවට අපට ලකුණු 1ක් හම්බ වෙනවා. මේක ලියනවට ලකුණු 1ක් හම්බ වෙනවා මේක ගන්නවට. මෙතන මෙන්න මේ දේ සැලකිල්ලෙන් කරාද කියලා බලලා මෙන්න මේ අවසාන පිළිතුරට අපට ලකුණු 1ක් විදිහට හම්බෙලා ලකුණු 3ක් අපට මේට හම්බ වෙනවා. එතකොට ළමයි මේකේ සම්පූර්ණ ලකුණු ගාන ලකුණු 10යි. මේක මේ ගන්නව ලකුණු 1යි මෙතන අඩු කරලා මේ ගන්නව ලකුණු 1ක් හම්බ වෙනවා මෙතන මේකට මෙතනට ලකුණු 2ක් හම්බ වෙනවා කොහමයි ලකුණු 4ක් හම්බ වෙනවා සම්පූර්ණම ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි මේ ළමයි අපි ඉවර කරේ බලන්න ළමයි කොච්චර සරලයිද කියලා අපේ කතන්දරේ තිබ්බ දේවල්ම නේද මේකේ තිබ්බේ හරි ළමයි අපි ඊළඟ පාස් පේපර් ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු මේකේ මොකක් හරි නොතේරුණු තැනක් හරි තියෙනවා නම් මොකක් හරි තියෙනවා නම් දැම්මම chat එකට දාන්න. එහෙමත් නැත්නම් ඔයාලා මේක දැන් මේක ලියා ගන්න. ලියා ගන්න මේක බැරි වෙච්ච තැනක් තියෙනවා ලියා ගන්න. අමාරු තැනක් තියෙනවා නම් දැන් අහන්න බැහැ පස්සේ අහන්න. විනාඩි 5ක් දෙන්න ළමයි මේක ලියා ගන්නකෝ. හොඳයි ළමයි. අපි එහෙනම් 2022 O level භාග සම්බන්ධ ගාන අපි සාකච්ඡා කරමු. පාස් පේපර් පොත පෙරලා ගන්න. පේපර් එක නැති කට්ටිය ස්ක්‍රීන් එකෙන් බලා ගන්න මම ෂෙයා කරන්නම්. දැන් පළවෙනි 2019 ගානේ හැදුවානේ. ඒ වගේම තමයි ළමයි මේ 2022 ගානත් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔයාලා මේක try කරන්න. ඔයාලට විනාඩි 5ක් දෙන්නම්. ඔයාලා ඉක්මනට මේක හදන්න එහෙනම්. මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක. හොඳයි ළමයි ගාන කියව ගන්න. ගානේ තියෙන්නේ මෙහෙමයි. භාජනයකින් පහෙන් දෙකක් පළතුරු යුෂ වලින් පිරී ඇත. ඒ කියන්නේ ළමයි සම්පූර්ණ භාජනය කොටස් 5කට බෙදුවොත් ඒ පහෙන් දෙකක ප්‍රමාණයක් පළතුරු යුෂ දාලා පුරවලා තියෙනවලු. මෙම භාජනයට මිලිලීටර් 700ක් එකතු කළ පසු භාජනය 4න් 3ක ප්‍රමාණයක් පිරෙනවලු. ඒ කියන්නේ ළමයි මෙහෙමයි අ, මෙන්න මේ විදියට අපි ගමු මේ භාජනයක් තියෙනවයි කියලා. ආ. ළමයි මේ විදිහට අපි භාජනයක් තියෙනවා කියලා ගමුකෝ. මේ භාජනයක් තියෙනවා. ඒ භාජනේ අ, ඒ භාජනේ පහෙන් දෙකක ප්‍රමාණයක්. ඒ කියන්නේ කොටස් 5කට බෙදුවොත් මෙන්න මේ වගේ ප්‍රමාණයක් මේකේ පළතුරු යුෂ වලින් පිරීලා තියෙනවලු පහෙන් දෙකක ප්‍රමාණයක් පළතුරු යුෂ මෙම භාජනයට ජලය මිලිලීටර 700ක් එකතු කළ පසු 4න් 3ක් පිරෙනවලු. ඒ කියන්නේ 4න් 3ක් දෙවෙනියට 4න් 3ක් ළමයි පිරෙනවලු මේකට මිලිලීටර් 700ක් දැම්මට පස්සේ මිලිලීටර් 700ක් දැම්මට පස්සේ 4න් 3ක ප්‍රමාණයක්ම පිරෙනවලු වැඩි ප්‍රමාණයක් පිරෙනවා. ඊට පස්සේ ළමයි අපි පළවෙනි ගාන අපෙන් අහන්නේ මොකක්ද කියලා අපි බලමු. එකතු කළ ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ළමයි සරලව හිතන්න.
මේකේ මේ අහන්නේ එකතු කළ ජලයේ ප්‍රමාණය. එකතු කළ ජලයේ ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ ළමයි, මෙන්න මේ ටික. ඉස්සර වෙලාව තිබේ පහෙන් දෙකක ප්‍රමාණයක්නේ. ජලය තිබුණේ පළතුළු යුෂ පමණයි මේකේ තිබ්බේ. හතරෙන් තුනක් පිරුණේ හතරෙන් තුනක් පිරුණේ මේකට වතුර දැම්මට පස්සේ ජලය මිලිලිටර් 700 දැම්මට පස්සේ එතකොට මේකේ එතකොට අපිට එකතු කළ ජලය ප්‍රමාණය හොයාගන්නව නම් අපිට කොහොමද ඒක ගන්න පුළුවන්නේ? එතකොට වැඩි කොටස දැන් වැඩි කොටසක් පිළිලා තියෙන්නේ. වැඩි එකෙන්නේ ළමයි අඩුවේ අඩු කරන්න ඕනේ. එතකොට වතුර දැම්මට පස්සේ තමයි මේකේ මේ 4න් 3ක් පිළිලා තිබ්බේ. එහෙනම් අපිට ඊට පස්සේ ඒ කියන්නේ වතුර දැම්මට පස්සේනේ වැඩි ප්‍රමාණය ඒක අපි ඉස්සර වෙලා ලියාගමු. ඊට පස්සේ අපි අඩු කරමු පහෙන් දෙකක් තමයි මේකේ තිබ්බේ. තිබ්බ එක අපිට වැඩක් නැහැ. අපිට ඕනේ එකතු කළපු කොටස මුළු භාජනයේ කවර භාගයක්ද කියලානේ අපෙන් අහන්නේ. එහෙනම් පහෙන් දෙකක් අපි අඩු කරමු. පහෙන් දෙකක්. හරි ළමයි. මේකේ හරය අසමානයි. හරය අසමානයි අපි මේක සමානයකට ගේන්න ඕනේ. අපි ඊට පස්සේ බලන්න ඕනේ මේකේ තියෙන වැඩිම සංඛ්‍යාව පහනේ. හතර වර චක්‍රයෙන් අපිට මේක හදන්න පුළුවන්ද කියලා. එහෙම බෑනේ ළමයි. එහෙනම් අපි මේක කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ඕනේ. කුඩා උපදු ගුණාකාරය හොය හොයා ඉන්න ඒවට වැඩිය ළමයි මේ වගේ පොඩි සංඛ්‍යා දෙයක් ආවොත් එහෙම හතරෙන් මේ දෙපැත්තම ಗುಣ කරන්න. හතර වර පහ විදියට නම් 20 විදියට අරගෙන මේක අපි සුළු කරගෙන යමු. හතර වර පහ 20යි. එතකොට ළමයි මෙතන පහෙන් ಗುಣ කරන්න ඕනේ. පහ හතර පහෙන් ගුණ කරලා තමයි 20 ආවේ. එහෙනම් 5 වරක් 3 15යි අඩු කරනවා 4 වරක් 2 8යි. එතකොට එනවා අපට 20න් 7ක් කියලා. එතකොට ළමයි එකතු කළ ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද 20න් 7ක ප්‍රමාණයක්. එතකොට ළමයි මේකට අපට උත්තරේ ගන්නවට ලකුණක ප්‍රමාණයකුත් මෙතන මේක ලියනවට එක ලකුණකුත් හම්බෙලා අපට සම්පූර්ණ ලකුණු දෙකක් මේ පළවෙනි කොටසට හම්බෙලා තියෙනවා. දැන් වාදනයේ ඇති පළතුරු B මෙන් n අකුරක් තියෙන්නේ. දැන් තියෙන ඒ කියන්නේ දැන් තියෙන්නේ මොකද්ද? දැන් තියෙන්නේ ජලය එකතු කළාට පස්සේ පිරලා තියෙන එක. එතකොට ළමයි මේ ජලයත් එකතු කරාට පස්සේ 4න් 3ක් නේ පිරලා තියෙන්නේ. එහෙනම් මෙතන මේ අපිට කියන්නේ 4න් 3. අපිට මෙතන 4න් 3 මෙතන එතකොට ගෑවෙනවාමයි. 4න් 3. ඒකෙන් n පහෙන් 4ක්. පහෙන් 4 සංග්‍රහ කිරීමට වෙන් කරන ලදී. එම වෙන් කරගත් බීම ප්‍රමාණය වාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ළමයි අපි දන්නවා අල්නා යන්න කියලා කියන්නේ ಗುಣ කිරීමක් තියෙන්නේ. අපි එන ළමයි මේක සුළු කරමු. සුළු කරන්නේ කොහොමද? සාමාන්‍ය විදිහටම තමයි මෙතන 4ට 4 සුළු වෙනවා 1යි විදියට 1යි. එතකොට 5 වරකේ 5යි 3 වරක එක 3යි. ඒතර ළමයි පහෙන් 3ක ප්‍රමාණයක් තමයි අපි සංග්‍රහ කටයුතු වලට වෙන් කරගෙන තියෙන්නේ. පහෙන් 3ක ප්‍රමාණයක්. මේක ගන්නවා ලකුණයි මේකට ලකුණයි ලකුණු දෙකයි. බලන්න ළමයි මේ වගේ එච්චර දෙයක් කරන්න නැහැ. හැබැයි මෙව අපට පේපර් එකට ආව ප්‍රශ්න. අමාරු දේවල් නෙමෙයි. වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. මේ දෙවෙනි කොටසේදී තිබ්බ මුළු ප්‍රමාණය කියන්නේ ඉස්සරහා බීම යුෂ තිබ්බා යුෂයකට මිලිලිටර් 700ක් එකතු කරාට පස්සේ 4න් 3ක් ආවා අපිට මේ මිලිලිටර් 700 කියන එක තාම ගානට ප්‍රයෝගී වෙලා නැහැ. එතකොට ළමයි මේකේ තියෙන්නේ එතකොට දැන් මේ වෙනකොට තියෙන්නේ අපි මේ ඒකිනුත් ඒ 4න් 3ක ප්‍රමාණයනොත් පහෙන් 4ක් තමයි සංග්‍රහ කටයුතු වලට වෙන් කරගන්න තියෙන්නේ. මේ දැන් අපිට මේ ගාණෙන් අහන්නේ වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න කියලා තමයි ළමයි මේකේ අපට අහන්නේ.
වෙන්නේ අපට මෙයාව සම්බන්ධ කරගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. කොතනින්ද? මිලිලිටර් 700 තියෙන්නේ මෙතනනේ. මිලිලිටර් 700 කියන එකට අයිතිවාසිකම් කියන්නේ කවුද මෙතන කීයේ කීවෙනි භාගයක්ද? එතකොට මේ මිලිලිටර් 700 කියලා කියන්නේ එකතු කරපු ජල ප්‍රමාණයනේ. හරිද? මේ මිලිලිටර් 700 කියලා කියන්නේ එකතු කරපු ජලය ප්‍රමාණය. එතකොට අපිට මෙතන භාගයක් විතර ගද්දි මේ ගානේ අපිට දීලා තියෙන්නේ පහෙන් දෙකක් යුෂ කලින් තිබ්බා. ඊට පස්සේ ජලය දැම්මට පස්සේ 4න් 3යි කියලානේ. අපි ඊට පස්සේ මේකේ එකතු කරගත් ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කීයෙන් පංගුවක්ද කියලා මෙතන හොයාගත්තනේ. එතකොට ළමයි 20න් 7 තමයි 20න් 7 තමා මිලිලිටර් 700ක් කියලා අපට මේකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? සරලව අපි ඔලුවට දාගත්තනේ 20න් 7ක්. එතකොට මේක 20න් එකක් අපි හොයාගමු. 20න් එකක් හොයන්න කොහොමද කරන්නේ? සරලව හිතන්න. 20න් 7කට 700යි. 20න් එකකට හොයන්න නම් මේක 700 7න් බෙදන්න ඕනේ. 700 බෙදීම 7. 7න් බෙදන්න ඕනේ. එතකොට අපි මේක 20න් ಗುಣ කරන්න ඕනේ මේකේ මුළු මුළු ධාරිතාවය හොයන්න. අපි තාම මෙතනට ආවේ නෑ. අපි දැන් මේක මේ සම්බන්ධ කරගත්ත මේ ගානේ තිබ්බ මිලිලිටර 700 අපි මේක ගානට යොදා ගන්න එක තමයි අපි තාම මේ කරන්නේ. සරලව ඔලුවට දාගන්න. එතකොට මෙතන 20න් ಗುಣ කරාට පස්සේ මේ භාජනයේ තියෙන දැනට තියෙන මුළු මිලිලිටර ප්‍රමාණය අපට එනවා. 707න් බෙදපුවාම 100යි. එතකොට 2000 මිලිලීටර කියලා අපට මුළු ප්‍රමාණය එනවා. වෙන් කරගත් මුළු බීම ප්‍රමාණය වෙන් කරගත්තා. වෙන් කරගත්තා. ඒතර පහෙන් තුනක්. පහෙන් තුනක් නේ ළමයි අපි මේක වෙන් කරගත්තේ. එතකොට මිලිලිටර 2000න් පහෙන් තුනක් කොච්චරද කියලා අපි බලමු. පස් වරක් 1යි පස් වරක් 4යි. 4 වරක් 3 12යි බිංදු 2යි මිලිලීටර. එතකොට 1200 මිලිලීටර කියලා අපට එනවා. මේ වෙන් කරගත් සම්පූර්ණ සංග්‍රහ කටයුතුවලට වෙන් කරගත් සම්පූර්ණ මේ ප්‍රමාණය. ඒක අපිට කියනවා බීම වීදුරු 6කට දානවලු. බීම වීදුරු 6කට දානවා. එහෙනම් අපි ළමයි මේක 6න් බෙදන්න ඕනේ. 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි. එතකොට එක බීම වීදුරුවකට මිලිලීටර 200ක් එනවා කියලා අපට එනවා. හරි මං ආපහු කියන්නම්කෝ. වෙන් කරගත් බිම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ කියලානේ කියන්නේ. ඒක වීදුරුවක ඇති ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න කියලානේ කියන්නේ. අපිට එහෙම වුණාට පස්සේ අපි ඉස්සර වෙලාම යනවා මෙතන මිලිලීටර ගෑවිලා තියෙන්නේ කොතනටද කියලා මේ ගානේ බලන්න. මෙන්න මෙතනට. එතකොට මිලිලීටර ප්‍රමාණයක් ගෑවිලා තියෙන්නේ වාදනයක ජලය. ඒ කියන්නේ එකතු කරගත් ජලය තමයි මිලිලීටර 700 කියලා දීලා තියෙන්නේ. අපිට එනම් මෙතන අපට එන අනේ ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ මිලිලිටර් 700 කියලා කියන්නේ මේ 4න් 3ක් පිරිවිලා තියෙන මේ භාජනයේ එන් ජලයේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඒක ළමයි අපි මේ පළවෙනි කොටසේ හෙව්වා. 20න් 7ක්ලු තියෙන්නේ. ඒතර මිලිලිටර් 700 කියලා කියන්නේ 20න් 7ක්. 20න් 7ක්. එතකොට අපිට 20න් එකක් හොයාගෙන 20න් ගුණ කරා නම් අපිට මේකේ සම්පූර්ණ මිලිටර ගාන එනව නේද? අන්න ඒක තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ 700 බෙදීම 7. එතකොට එනවා එකක අගය. ඒක 20න් ගුණ කරාට පස්සේ තමයි අපිට 2000ක් කියලා ආවේ. ඒ කියන්නේ ඒක තමයි 4න් 3 ප්‍රමාණය කියන්නේ ඒකට. හරිද? ඊට පස්සේ ඒකෙන් එතකොට මේ මෙතන අපිට කියනවනේ සංග්‍රහවලට වෙන් කරගත් ප්‍රමාණය පහෙන් 3යි කියලා. එතකොට අපි ඒක 2000න් පහෙන් 3ක් කියලා දාගත්තා. ඒ පහෙන් 3 එතකොට 1200 මිලිලිටර කියලා පටාවනේ. ඒකත් වීදුරු 6කට දානවලු. එහෙනම් අපි ළමයි එක වීදුරුවකට එන ගාන හොයන්න 6න් බෙදනවා. එතකොට ළමයි අපිට මිලිලිටර 200ක් කියලා ආවා. ළමයි 4 වෙනි ප්‍රශ්නේ හදන්න.
දැන් භාජනයේ ඉතිරි වන පළතුරු බීම ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න. දැන් භාජනයේ ඉතිරි වන පළතුරු බීම ප්‍රමාණය. එතකොට අපිට මේ ඒක කොහොමද හොයන්න පුළුවන්නේ? හතරෙන් තුනක් තමයි ළමයි තියෙන්නේ සම්පූර්ණ බීම. හතරෙන් තුනක් තමයි සම්පූර්ණ බීම. එතකොට ඒකෙන් තමයි අපිට මේ සංග්‍රහ කටයුතු සඳහා බීම ප්‍රමාණයක් මේ අපතේ ගියේ. ඒ කියන්නේ අපට වියදම් වුණේ. අපෙන් තිබුණු වාදනයෙන් අඩු වුණේ. හතරෙන් තුනක ප්‍රමාණයකින්නේ. එතකොට අපි පහෙන් තුනක ප්‍රමාණයක් තමයි ඒ සංග්‍රහ කටයුතු වලට යොදාගත්තේ. අපි එතකොට එතන ගමු ඉතුරු ප්‍රමාණය. ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. පස්වරක් 4 20යි, පස්වරක් 3 15යි, හතරවරක් 3 12යි. එතකොට අපිට 20න් තුනක ප්‍රමාණයක් ඉතුරු වෙනවා. 20න් තුනක ප්‍රමාණයක් තමයි ළමයි මෙතන ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද ඉතුරු වෙන ප්‍රමාණය මිලිලීටර වලින් හොයන්නේ? සම්පූර්ණ 4න් 3ක් කියලා කියන්නේ සම්පූර්ණ එක 2000 මිලිලීටර. ඒ කියන්නේ ලීටර 2යි තියෙන්නේ. එතකොට 20න් 3ක ප්‍රමාණයක් හොයන්න 2000 වැඩි කරනවා අල්න යන්න කියන්නේ වැඩි කරන එකනේ. 20න් 3 සුළු කරමු. බිඳුවට බිඳුවක් කපනවා. දෙකට එකක් කපනවා. 100යි 300යි. 300යි මිලිලීටර කියලා එනවා. ළමයි